තරුණේ මම ජනතාව අතර නැතිකොට මට ලෙඩක් හැදෙනවා. ඒ නිසාම මම වැඩියෙන්ම ඉන්නේ ජනතාව අතරේ. මට ජනතාව දකින්නකොට වැඩියෙන් පපුවට ඔක්සිජන් එනවා. වැඩියෙන් O2 එනවා. ඒ මොකද මගේ අවංක චේතනාවක් තිබෙනවා ඔබලට උදව් කරන්න. මට අලුතෙන් වෙඩි නොදින වාහන ගෙන්නන්නට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා වුණා. මම වෙඩි නොදින වාහන එකක්වත් ගෙන්නන්නේ නැහැ. මේ තියෙනේම ඕන තරම් ඇති. අනේ මේ නිකන් රංගපාන්න නැතුව හිටපන් බං. රටේ දේපල විකුණන්නේ නැත. රටේ ඉඩම් සම්පත විකුණන්නේ නැත. මේවා සමහර ඇත්තොන්ට අමිහිරි වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න 16 වෙනිදා මේ මැතිවරණයෙන් නිර්මාණය වෙන්නේ අපේකම, රටේකම, සભ્યත්වය, සංස්කෘතිය, රජයන යුගය කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් මේවා කිව්වට හරියන්නේ නැහැ. ආයෙත් අහනවා. වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් කරන්නේ. මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න කැමතියි. ඒ ගෞරවනීය මාධ්‍යවේදී තුමන්ලාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේක හොඳින් පටිගත කරලා රටටම ප්‍රකාශ කරන්න. ඕකේ.